ප්‍රයිවසි එහෙමත් නැත්තම් පුද්ගලිකත්වය අද ගොඩක් මිනිස්සුන්ට නැතිම දෙයක්. ඒ නැති වෙන්නේ නැති කරගන්නේ ඔයාගේ සෙල්ෆ් රෙස්පෙක්ට් එක. ආත්ම ගරුත්වය. අපි හැමදේම පුරුදු වෙලා ඉන්නවා සෝෂල් මීඩියා දාන්න. එහෙම නොදාන අයත් ඉන්නවා. සෝෂල් මීඩියා වලට බනින එක නවත්තලා ඔයාගේ ඒ ගති පැවතුම් හදාගන්න කාලයයි මේක. අද කාලේ තාක්ෂණය කොච්චර දියුණුද කියන්න මම ආයෙත් අලුතෙන් කියන්න ඕනේ නැහැ. තාක්ෂණය ආයුතු විදිහට පාවිච්චි කරන මිනිස්සුත් එක්ක අපි මේ ගනුදෙනු කරන්නේ. ඔයාගේ ප්‍රොෆයිල් එක, ඔයාගේ සෝෂල් මීඩියා accounts 10ක් තිබුණත් කමක් නැහැ. ඒවා හරි විදිහට ඔයාට හසුරවන්න පුළුවන් බුද්ධියක් තියෙනවා නම් ඔයාගේ පෞද්ගලිකත්වයට, ඔයාගේ චරිතයට හානියක් වෙන්නේ නැහැ. අපි කනබොන දේ ඉඳලා අපි ගන්න ඇඳුම් පැළඳුම්, අපි යන තැන් පවා, අපේ යාළුවන්ගේ මුහුණු, අපේ පවුලේ අයගේ මුහුණු, ඒ හැම දෙයක්ම අපි සෝෂල් මීඩියා වලට දාන්න පුරුදු වෙලා ඉන්නවා. ඒව ඇත්තටම මිනිස්සුන්ට කිසිම වැදගත්කමක් නැහැ. ඕපාදූප බලන්න එන මිනිස්සුන්ට ඒව රසවත්. ලයික්ස්, කමෙන්ට්ස් වැටෙයි. ඔයාට ඇටෙන්ෂන් එක නම් ලැබෙයි. ඒ අවධානය භයානකයි. ඒ අවධානය ඔයාට ආදරයට ලං වෙන අවධානයක් නෙවෙයි. ඔයාගේ අගාධයට ලං වෙන අවධානයක්. මොකද ඔයා දන්නේ නැහැ ඒ පින්තූරු කොච්චරක්නම් එහෙම ෂෙයා වෙලා ඇතිද කියලා. ඉතින් මට ඒ මතක් කිරීමත් එක්ක ඔයාට කියන්න ඕනේ මේ කාරණාවේ තමන්ගේ පුද්ගලිකත්වයක් නැති තරමට කොච්චර භයානකද කියලා. තමන්ගේ private details, information කී දෙනෙක් අතට ගිහිලා ඇතිද කියලා. ඉතින් පරිස්සමෙන් දැන්වත් මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න. සුබ දවසක්.